එතන කවුද කන්දරේ හිවිලි අවු වැටුණා. අම්මෝ බාරව ලස්සන බලන්නකෝ. මේක ශ්‍රී ලංකා. Good morning everyone. දැන් වෙලාව 6:15යි. weather climate එක ගියා තියෙන්නේ celsius එක 15ට රැණක් රින ගණන් වලටත් එක්ක ගියා. අපි දැන් උදේ ඒක හදාගෙන අද මේ යන්න තමයි ඉන්නේ. මොකද මේ ඔක්කොම එපා වෙලා තමයි ඉන්නේ මේ. මොකද මේ සීතල දරා ගන්න බැරුව. අනික මේ ෂීට් නම් නම් ඒවත් අඩුයි මේ. සන්රයිස් එක අපි බලමු මේ. තා ටිකකින් ගිහිල්ලා. පාර ලස්සන ප්ලේස් එක. ඈ? මොකෙ මල්ලිලත් නැහැ කියන්නේ සිගරට් නැතුව ඉන්නත් එපා. ගල්ලිලා තමයි තියෙන්නේ. ඒ ගහන ඉඳන් ලස්සන ගහන්න කියනවා. ඊයේ ඩේටා කේබල් එකක් හරි බැඳලා දීපන් කොට නිකිල් එක. right නැහැදී. බා උඩට යනවා. මොකද අර අතර පල්ලෙයා ඉන්නේ. බාරව සීතලයි. අබ්බෝ බං උදේ මං ඊරේ ආපු ගමන් නෑව තමයි ගල්ලුනා නාරත් පුරයි කියලා හිතුවේ. අර කට්ටිය තේ බීලා මේවා එයි මේ ඔබ සන්රයිස් එක මේවා කරන්න ඕනිද ට්‍රයිපෝඩ් එකත් අරගෙන උඩට ආවා. බලන්නකො මේ view එක මාර ලස්සනයි. තව ටිකක් උදේ වුණාම තමයි මේ කොළ පාට ලස්සට බලන්න පුළුවන්. අපි බලමු. ලක්කාවේ පුංචි දවසීලත් අර ඇති පේඩේ කොළ පාට අපේ ටේට් එක තිබතර අපේ ටේට් එක තිබුදට ගොඩක් දුරේ බත් දැකින්නේ. අල්ලගින්නත් බෑ වේවුල්ල ගිබ්බල් එක අතර තියලා ආවේ. මේකන බාරව ලස්සන ප්ලේස් එකක් ඇත්තටම. සීතල දරා ගන්න පුළුවන් වුණා නම් බඩ විතරට අවදිනවා. wow අපි තා උඩට ගිහලා බලමු. සීතලයි මේ ඔළුව වහගත්තා. කැතර වෙන්නේ ඒක ගණන් ගන්න එපා. කැතයි තමයි කොහොමද. සන්රයිස් එකේ තියෙන මේ පැත්තේ දුක ඒ නිසා මේ පැත්තේ ට්‍රයිපෝඩ් එක අටවලා යනවා පල්ලෙහාට.
ආවෙට එටේ තිබෙද ගොඩක් ඇති පොතේ ගිටියන ගොඩක් බෑදී බේ හරිය වගේ ට්‍රයිපෝඩ් එක අරනවා තව තුරු රයිට් දියා මේ උඩරවට පස්සේ දැක්කේ බට ඔළුවට අර පයින්ස් අර හැවෝට ටෙට් ගහන්න අර පයින්ස් තියෙන තැන එතන ගහන්න මේ එතන අර කට්ටිය ටෙට් එක ගහලා තියෙනවා මේ ඩිල් පාට රව පෙඩන මේ දණ්ඩ දුරට වා පෙඩන අර හරිය ඩිල් පාට අර ගහලා තියෙන්නේ ටෙට් ඒ හරි තමයි ටෙට් එක ගහලා ඉතින් අපි ආවේ අනිත් පැත්තෙන්නේ අපි ආවේ මේ පැත්තේ ඒක නිසා මේ පැත්තේ තමයි ගහන්න පුළුවන් උනේ පදේ ගොඩක් උඩ රැවිලා ඉන්නේ ඔයාලට පේනවාද වරද බාරම ලස්ස තැඩක් බේක අර ඈති ලස්සට නගරේ පේනවා මම පෙන්නන biar pira walaකුල ඒකේට අපි වලාකුල්ලේ වීදුරු සෝරි ඒවත් යටි යන්නේ බාරව ලස්සන වීව් එක තව ටිකක් ඉර රැක්කව තමයි ලස්සනට පේන්නේ ඔය උතර මේ ඔක්කොම කොළ පාටයිනේ ඉර බ්ලැන්කට් තමයි එන්නේ අර කදු වලට මේ කදු වලට මේ කදු කරවලයි අර පැත්තක අර පැත්තට මේ ලස්සනට මේ ඉරියාව වැටලා තියෙනවා विवेकानंद रेखा आवे आवे पे यहाँ पे आए भाई 12 लस रहे पे सनराइज अर्थ कंद किया ना मरुआ अरे इधर पैसे ला दिए යට ඉත කෑ ගහලා අපි දැන් වහිනවා සන්රයිස් එක ගන්න අපිට ගන්න බෑ මේක මේ කැමරාවට පේනවට වඩා මාරම ලස්සන view එක හරිම ලස්සනයි බලන්නකෝ
අය පුළුවන් කරොත් අර පල්ලෙහාට අපි ටිකට් ගන්න ඒව කියලා අර පල්ලෙහාට ඒතරවට ගිහිල්ලා පුළුවන් ටිකට් ගන්න අපි අද යඩේ ප්ලෑන් කරා ඉතින් අවිස්ක කලින් යනවා යාගේ අම්මගේ වැඩක් කියලා බදුල් වලට යනවා මේ අපි සෙට් එක පුළුවන් වුණොත් යනවා අපි ගිහිල්ලා බලමු ආදරයක් ගන්න යාවේ පුළුවන් වුණොත් දැන්නේ සිහන් නැගිටා මෙතෙන් ආරංග සම්දු මේ වරෙන්කෝ මෙතෙන් ආරංග සිහන් නැගිටා එයි නැගිටා මෙතෙන් ආර මූ කැරිය හරිනේ ඵලයන් යා බේගා මොටේ අබ්බා බලාංගු දෙලින අපේ ගමට ගෙනිලා අයියෝ තෝරා බීඩි දෙමු දීපු ගම මැරලාටම උන් බීඩි පෙට්ටිනේ ගහන්නේ හුත්ත මාත් බොකක් දාලා එන්න ගිහිල්ලා ඕ පොස්ට් ගානේ හිටු පකේ ඒ පොස්ට් කොල්ලා උඹ වැද්දට යනවා අපි දෙන්නේ අවන්ද මන් ටොයිලට් එකට අර ඩොටේ එකට ගිහලා යන් කිව්වා ඩොටේ අවන්ද ටොයිලට් මම යනවා යල්ලා සඳුගේ අතර මොත්තේ දැන් මොකෝ මොන්නේ සඳු ඒ මං කිරි මාරු දින බාරු ගිවා කිරි මාරු බෝරු ගන්නේ බාබා හොඳයි ඇයි බන්ද ඒ තීලි ඉවෙන්නේ නැද්ද බං දැන් තෝ කීයක් බිව්වද මේ ෆෝන් එක ඕෆ් වුණත් ලොකේෂන් නඩ මේ ෆෝන් එකේ බා එහෙමද හ්ම් ඒ කියන්නේ ඔගේ බයි බැටරි එකක් ඇති මං තව එකක් උදේට අපි පාන් ගන්නේ ලස්සන හිටපු දර අනික ලස්සන ආගවතෙන් මට පාන් ෆෝන් එක නැති වෙලා බය 100 ගානක් යනකම් ෆෝන් එක හොයාගන්න chance එක මේ ඉස්සරහින් යක වැඩ එතගන්න ලොකේෂන් සර්විස් වෙන්නේ මේ මුලින්ම ජෑම් කප් පාන් දෙක රස්සම ගෑනවා සිරිපාද පෙන්වන්න අර තියෙන්නේ එතන කවුද කන්දරේ වීඩියෝ කවුද සිද්ධියක් වෙලා තියෙන්නේ මේ අපි අර උඩට ගිහපු වෙලේ මේ කවුරු හරි ඇවිල්ලි වෙලා මේ අපේ මේ පොල් තෙලුයි ලාම්පු තෙලුයි අරගෙන දැන් අපේ නූඩ්ලස් හදා ගන්න ලාම්පු තෙල් නෑ අවුල ගන්න ලිපා අවුල ගන්න අර නූඩ්ලස් පැකට් වල මේව අරගෙන මේ ඒක පුච්චලා තමයි මේ ගිනි අවුල ගන්න නූඩ්ලස් පැකට් වල කවරේ අරගෙන ආම් බලහංගම මූට බ්ලොග් අයියෝ මුව මේ කක්කදලා හිටියොත් අපි අතර වීඩියෝ කරේවා ඒ මූ කක්කදාවා ඕවා කයිලා මම උදේ චූ කරන්නේ වීඩියෝ කරා මූ කක්කදාවා බොක මෙච්චරක් එක්කම ඊට ඒ දැන් තමයි රාවු රස්නේ බා ආදලේ සානු පුකියා ඉන්නේ අඩේ ෂයන් අර ගලව දීපන් කොට පුකියා ඉන්නේ දෙන්න ෂයන් ඕනෝක දීපංක පොඩ්ඩක් අරුට ඇරලා දාන්න ජයවින්දව දැනගන්න නැහැ කොහමද ඒ කරින්නේ නැහැ නේ ඕකට දැන් ජයවින්දි බ්ලොග් එක බලනවනේ බ්ලොග් එක වල ඩොක්ටර් පුකියා ඉන්න වීඩියෝ එක දාන්න එකක් දානවා Oh my god. ඔය එක්කෙනෙක් ඉල්ලලා අද ඒදුවා ඉදිල්ල ගියේ කූඩැල්ල කාලා මොකද හැම නැද්ද
අයියෝ මොකේකම කරවනේ අකෝ ඉවරයි යන්න පුතෝ නෑ නෑ දැම්ම නෑ ධර්මයෙන් අපි පොඩ්ඩක් මේ වටපිටාව බලන්න ආවා ඈ කියලා කියන්නේ බෑ ඉතින් මේ මෙතන වතුර පාරක් යනවා පොඩ්ඩක් ඉතින් මම ලස්සනයි බං මේ පැත්ත නෑ අඩෝ මාර කැලෑ පාරනේ මේක මරුවේ හරි හරි යන් කැලෑ මර වව් මේ තියෙන්නේ බං ක්‍රිකට් ගහන්න නා අර තියෙන පීනස් ගස් තියෙන පැත්ත ෆයිනස් සෝරි මොන පැත්තටද ඒවත් තියේද යනවා අර පැත්තට මේ ඌඩැල්ල වෙල්ලුණා මේ අර ලොකු වතුර පාරක් වගේ තිබ්බා එතනින් මේ වැඩදී කියන්නේ මඩ වෙලා තිබ්බ එතන ඌඩැල්ල වෙල්ලුණා ඊයේ තිරණගේ රෑ පොඩක් ලොකු සාමාන්‍ය කුණල් එකේ ඉල්ල පොරගේ ලේ ආවා උදේ වෙනකන් ලේ ආවා පොරගේ කුණල් පිළිකාවල පපෝතර එන්න කියලා යනවා දැන් බෝතලයක් උස්සගෙන කන්ද උඩට මේ මොකද ටිකක් මම ෆෝන් එකට දෙන්න නෑ ඒ අර ප්ලගින් නැද්ද බා නෑ බා නෑ අන්න කැපුණා ඒ මේ හැමතැනම මස් කරපන්. ඒ පොඩ්ඩක්වත් තියන්න බෑ. ඔය පාන් කැලේ නම් මම තියනවා ගලකින් තියන සත්තු එහෙම කයිනේ. පාටේ දාගන්න. ඒ වතුරක් ගෙනල්ලා බං. දැන් දෙයක් තිබිලා වෙස්ට් නෑ ඉමේරියෙන් දෙයක් දෙලි වෙස්ට් එකක් තියෙනවා.
හුටා අපි ඔක්කොම සිරප්පු දාගෙන යන්නේ මේ ඒත් අපේ පොස් හායි අපි දැන් බහිනවා මේක මේ හැම එකම බැටරිවත් නැහැ මේ පල්ලෙහාම බහිද්දි ලස්සන දැන් තිබ්බා මේ රෙකෝඩ් කරලා දාන්නම් කියලා කිව්වා මේ ඒත් මේ බැටරිත් නැහැ එක ෆෝන් එකක්වත් අපි පවර් බෑන්ක් දෙක තුනයි ගෙනාවේ බලමු පුළුවන් වුණොත් මේව කරන්න මේ දැන් මම රෙකෝඩ් කරන එකේ බැටරි දෙකයි තියෙන්නේ මේ දැන් අපි බහින ගමන් ඉන්නේ බැහැලි වෙලා අපි යනවා කෙලින්ම හැටන් වලට බුගවන්තලාවේ දැන් හැටන් වලට ගිහිල්ලා ඉවරලා මේ හැටන් වලින් දඹුල්ලට ගිහිල්ලා නෙමෙයි හැටන් වලින් දැන් මේ නුවරට ගිහිල්ලා නුවරින් දඹුල්ලට ගිහිල්ලා තරිඳුලායි ගෙදර යනවා තරිඳුලායි ගෙදර ඉඳලා තමයි අපි ඔව් අදරෑ පොඩ්ඩක් එහෙත් ඉඳලා තමයි මේ අපි ආයෙ ගෙදර යන්නේ කෙල්ලෙක් ආන් ඕෆ් වුණා මේ තේවතු ගොඩ මැද්ද යන්නේ මම මේ තිබ්බ iPhone ඔක්කොගෙම මේ බැටරි බෑලා ඒක නිසා මේ මගේ ෆෝන් එකත් මේක නම් ක්වොලිටි යන්නේ මේ තමයි ඉතින් කරන්නේ ඊට පස්සේ ලුකන්ද හරි පොඩි දියලා යනවා වතුර පාරවල් අර තියෙන මෙයාලා ගෙදර තමයි අද අපි නවතින්නේ අපේ තව කොල්ලෝ දෙන්නෙක් එන්න හිටියේ හරිද ඒත් මේ මොකද්ද ඒ දෙන්නට එන්න බැරුණා එයාලා මොකද ගෙදරින් එන්න දෙන්නේ නැහැ එක්කෙනෙක්ට ජොබ් එක මොකද්ද සීන් එක හරයද අපි යනවා යන්නේ අර ඈත පෙන්නනවා අපි දැන් මේ ඇවිල්ලා ඊයර ආපු ඊයර මෙහෙට මේ හරිත කන්දර බස් එකකට ඇවිල්ලා එයාලා ගියා අයිතිකාරයා ගෙදරට ඇවිල්ලා මේ ඒ බස් එක ඇවිල්ලා ඉන්නේ එනකම් මේ අපි ඉන්නවා මෙතනලා මේ ෆෝන් ටික යාලා ගෙදර charge වෙන ගහලා ඈ මට වඩා උස ඇති මොබයිල් ලයිට් ඒ වතුර ගන්න දන්නේ නැද්ද ආසන ඉල්ම නිල් පාටයි බැරි ගන්න දා ඒ බෝතල දියා අතන දියල්ලක් එනවා ලස්සන ඒක රෙකෝඩ් කරා බයි බයි හරිත කන්ද
අපි බොගවන්තලාව ටවුන් එකේ ඉඳන් එතනින් අපි හැටන් වලට බස් එක නැගලිවලා හැටන් වලට යන්න තමයි මේ යන්නේ. Excuse me. නුවරට යන්න ට්‍රේන් එක කීයද තියෙන්නේ? නුවරට. තුනයි 45. නුවරට ආයේ නැද්ද? නුවර. නුවර යන්න තියෙන්නේ කියන්නේ 5:40 නේ. හරි. අරුණේ මරාගෙන කයි මේක කරා කිව්වා. දැන් හරි බා. අපේ නම මචං කියනගේ බයි. Yeah boy. ඉතින් උඹ ඇල්ලුවේ නෑනේ කලින්. එහෙම නෑ. එහෙම නෑ. උඹ තුනම කතුරුනා නම් මං අවුට්. හරි. බෑ. උඹ ඉන්නේ. ඇයි මං හරි. ආවා මං කොහොමද ඉන්නේ? ඇයි මං කොහොමද ඉන්නේ? මාමයි මූයි කතුරා. නෑ හරි උඹ යකෝ ඉස්සල්ලාම ඒ කෙනාව එකපාර කපන්න ඕනේ. නෑ එහෙම හරි දැන් ඉඳන් එහෙම නෑ. දැන් නෑ කරන්න දැන් නෑ. මම මොකක්ද දැම්මේ කලින්? අර ඔහොම වෙනස් කරේ මොකද? ගල දාලාද ඔහොම වෙනස්? ගල දැම්මේ. මං එන්නේ නැහැ. හරිම කරමු. ආත් කෝච්චි ගානේ හරියට කිව්ව නැත්නම් කන්නේ පාරක් ගන්න. ඕ කනේ පොරක්. කුරුහරුප තහනම්. ෂයාන් මම සමහරවිට ගොඩක් ආසයි. කවුද මෑනස්? සමන උලුම්ට කියලා මං කිව්වේ. සමනලේ. සමන උලුම්. ඔතන මූත වරන්ත කිව්වේ. එයි. මොකද්ද කිව්වේ? මම ෂයාන් මම සමන උලුම්ට ගොඩක් ආසයි. ඒක නෑ කිව්වේ. සමන උලුම්ට කිව්වේ. මට ආවේ මම සමනලේ ඉන්න ගොඩක් ආසයි. ඔයා කිව්වේ ඒක කිව්වනම් මම ඔයා කිව්ව ළමයින්ට කියනවා කිව්වේ පිස්සුද මේ මොකද සමල්ලෙට උඹ ළමයින්ට කිව්වා ළමයින්ට කියන්නේ ඈ උට ගහපන් බං මේ උතර කවද ඒක කවුරු කරද්ද නැද්ද ආව කියන්න මට ගැව්වේ ඉන්න විනාඩි ලයිට් එක මන් නෙමෙයි මට හයිය කියන්න වෙන උන් පෙරදුනානේ ඒකේ මුගේ රස ගත්තේ ඔව් ආයෙ දැම්මා
අපි නාගත්තා නාගරි වෙලා දැන් අපි ආයේ පේරාදෙනියට යන්නේ පේරාදෙනියෙන් අපි පේරාදෙනියෙන් කපුල බස් එක නැගගෙන ඉවරලා තරදලා ගෙදරට යනවා අපේ අවිස්කයන් ගියා යාගේ අම්මට හදිස්සියක් කියලා බදුල්ල යන්න වෙලා ඒකින්ද හදිස්සිය මෙයා බදුල්ල ගියා යා බදුල්ල ට්‍රේන් එකේ ගියා අපි ඉතින් පේරාදෙනියට යනවා මම ඊගිව්වනේ මේ ඊයේ එද්දි මේ අර එහා පැත්තේ view එක මේ බලන්න නෑ මේ මොකද මේ පැත්තේ කට්ටිය ඉන්නවා කියලා මම දැන් අනිත් පැත්තට ඇවිල්ලා ඉන්නේ දැන් මේ පැත්තට අපිට යන්න පුළුවන් එක පැත්තක ඉන්නේ අපි මේ පැත්තේ ඉන්නේ අපි දැන් බලන්න පුළුවන් මම පෙන්නන්න ෆයිනස් කැලයක් තියෙනවා ඉන්න වෙන්නන්නේ ෆයිනස් පා ඒක දැන් ෆයිනස් කිව්වේ උඹ මොකද්ද කිව්වේ ෆයිනස් කියලා යෝ මොකද කියන්නේ යාරු බායි කිව්වේ නෑ වා දැක්කේ නෑ වා උඩ බායි කියලා දැන් ඌ බායි කියලා කිව්වා මිනිස්සු දෙපොකේ හරියවා කඩේ ගනි හායි මම දැන් ඉන්නේ අපි දැන් ඉන්නේ කෙකිරාවේ ෆෝන් charge කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ මේ කෝච්චියෙන් භාගයක් විතර දඹුල්ලට එන ගම්ම ඒ කියන්නේ නුවරත් පාස් කරගෙන යන ගම අපි හැමෝගෙම ෆෝන් charge එක බහලා තිබ්බේ මගේ විතර charge කරේ දඹුල්ලේ කඩේකින් තියලා ඒකත් 12 14 ක charge උනේ තරිඳුයි මේ රවිනු නං ගියා එයාලා ගෙදර එයාලට කිලෝමීටර් 22ක් විතර යන්න තියෙනවා මේ පයි යනවා අනිත් ඇවිල්ලා කිව්වා අපි ඉතින් අනුරාධපුර වවුනියා බස් එක ආව කෙකිරාවට දැන් කෙකිරාව ඉන්නවා මේ දැන් වෙලාව 10:52යි බස් එක කෙනෙක් ඉන්නවා හැම ඉතින් බස් එක ආවේ නැත්නම් අපි පයින් තමයි යන්නේ කිලෝමීටර් 7ක් වගේ තියෙන්නේ තලි ඉන්නවා ඉතින් හායි අපි දැන් ආවේ ගෙදර මේ අපේ ගෙදරට නම් තියෙන අඩි 2-3ක් එයායින් මේ තිල්නලා ගෙදරට ආවා තිල්නලා ගෙදර අද එහෙ නිදාගෙන ඉවරලා හෙට උදේ මම හෙට යනවා පබෝදත් ගියා ගෙදර සතුත් දැන් යන්න ඉන්නේ සාදු දැන් වෙලාව 11:35 වෙද්දී ආවා එහෙනම් බයි බයි අලුත් එකකින් හමු වෙමු